ඔච්චර අමාරු කන්තියාගෙන මොකටද අක්කේ මෙච්චර දුර එන්නේ වතුර ගන්න? අර මාටින් මුදලාලියේ කඩින් ෆිල්ටර් වතුර ටිකක් ගත්තා නම් ඉවරනේ. ඔය ෆිල්ටර් වතුර වලට පුදන්න කොහෙන්ද බං අපිට සල්ලි? අනික මේ මහ පොළවෙන් නිකන් හම් වෙන වතුර ටිකනොත් ඌ මිනිස්සු හූරන් කනවා. මොනවා කරන්නද බං අපේ නැති බැරි කමට? ආපෝ ඒක නම් ඇත්ත. ඒත් ඉතින් මේ වතුර බොනවට වඩා ෆිල්ටර් වතුර ටිකක් බොන්න තිබ්බනම් හොඳයි නේද? නැත්තම් ඉතින් අපේ වකුගඩුත් සවුත් වෙලා තමයි නතර වෙන්නේ. ඔව් ඉතින් අපිම කරගත්ත කර්ම තමයි බං. ඇයි අක්කේ එහෙම කියන්නේ? ඇයි බං මේ කුඹුරු වපුරනකොට මඩ පොහොර ගහනවා. ගොයම් පීදෙනකොට බණ්ඩි පොහොර ගහනවා. වල් මැරෙන්ඩි කියලා වල්නාශක ගහනවා. ඉතින් බං මේවා මේ මහ පොළවට එකතු වෙලා අපි බොන වතුරටම නොවේ එන්නේ. ලෙඩ හැදෙන එකත් අහන්නත් දෙයක්ද? ඒක නම් ඇත්ත. මේ ගමේම කී දෙනෙක් මැරුණද ওই ජරා ලෙඩේ හැදිලා? අන්න සුගතන් අතර තමාරුයිලු නිමල් අය කිව්වේ. සුගතන් ආතනම් වයසයි හරි කිව්වේ හැකි. අපේ අර ලලිත අක්කගේ පොඩි එකා කටේ කිරිසුවඳ යන්නත් කලින්නේ වකුගඩු අමාරුව හැදුනේ. අනේ පව් දෙයියනේ. කාට කියන්නද බං මේ දුක? උඩ ඉන්න දෙයියන්ටවත් පේනවනම් මං හිතන්නේ අක්කේ ළඟදිම දෙයියෝ අපි දිහා බලයි. ඇයි බං එහෙම කියන්නේ? අක්ක දන්නවද අපේ ඉස්කෝලේට අලුතෙන් ආපු විහංග සර්ව? අර කොළඹ ඉස්කෝලේකින් මාරු වීමක් හදාගෙන ආව සර් නේද? ඔව් ඔව් ඒ සර් තමයි. ඔන්න අපේ ගමේ සුබ සාධක සමිතියත් එක්ක එකතු වෙලා ජල සම්පාදනයෙන් වතුර ගන්න හදනවලු ගමට. ඌවා කෙරෙන වැඩද බං? ඔය පිටගංකාරයෝ අපිට ආදරයට ඔව්ව කරයිද? එහෙම කියන්න එපා අක්කේ. මට නම් හිතෙනවා විහංග සර් කොහොම හරි මේ වැඩේ කරයි කියලා. නැත්තම් ඉතින් කොළඹ ඉඳන් මෙහෙ ඇවිල්ලා දුක් විඳගෙන අපේ ගමේ ළමයින්ට උගන්වයිද? විහංග සර් ගැන කිව්වහම මෙයාට මොකද මේ ඩෝන්ගේ? අනේ මේ එන්න එපා හොඳේ. හරි. එතකොට ඔබ කියන්නේ ආයෙ අපි මේ කොන්ද කඩාගෙන වතුර අදින්න ඕනේ නැහැ කියලාද? ඔව්. විහංග සර් කොළඹ ගිහිල්ලා ඇමතිතුමා හම්බෙලා මේ ගැන කතා කරනවා කිව්වා. අම්මෝ එහෙම දෙයක්වත් වෙනවා නම් අපේ වාසනාව තමයි බා. හරි හරි. යන් යන්. ඉන්න ගෙදර තනින් දාලා ආවේ. පට්ටසිරි විහංග සර් නේද? මේ යකා මොකද මේ වෙලාවේ? අපේ විහංග සර් නේ එන්න වරින් මේ කොල්ල සුදු වෙලා හැඩ වෙලා ලස්සන වෙලා පවුඩරුත් දාලාද කොහෙද? ඉතින් මොකද මේ පැත්තෙන් දෙන්නේ? මම මේ ආවේ මුදලාලි මහත්තයත් එක්ක අද කාරණයක් ගැන කතා කරන්න. අද අපේ වැදගත් කාරණා. මේකයි මුදලාලි මහත්තයා. මම මේ පාර නිවාඩුවට කොළඹ ගියානේ. ඒ ගමන් මම ජල සම්පාදන අමාත්‍යාංශයට ගියා. මේ අපේ ගමට වතුර කනෙක්ෂන් එකක් ගන්න පුළුවන්ද කියලා බලන්න. ඇමතිතුමාවත් හම්බුණා. මම ඉතින් ඇමතිතුමාට විස්තර කරලා කිව්වා මේ ගමේ මිනිස්සු ගොඩක් මේ වතුර බීලා ගොඩක් ලෙඩ වෙලා ඉන්නවා කියලා. දැන් ඇමතිතුමා මොකද කියන්නේ? ඇමතිතුමා කියන්නේ රජයේ ස්ථාවරේ නම් මේ වකුගඩු ලෙඩේට දෙන්න පුළුවන් හොඳම විසඳුම මිනිස්සු ලෙඩ වුණාට පස්සේ බේත් කරන එක නෙවෙයි. මිනිස්සුන්ට ලෙඩ වෙන්න නැති වෙන්න පිරිසුදු වතුර බොන්න දෙන්න ඕනි කියලා. ඔබ කෙරේද කියලා තමයි බය. දැන් එතකොට වියංග සර් දැන් මගෙන් මොකද්ද කෙරෙන්න ඕනේ? එලේ අර වතුර ගන්න වෙලාව. ඇවල ගෙල්ලේ මට ඔඩ්ඩිය ගහනද? යකෝ ඔය නිකන් වතුර නෙවෙයි ෆිල්ටර් වතුර. සල්ලි. මුන්ට ගානක් නෑ නෙවෙයි. ගෙල්ල මේ
උඹට අවුවේ ගාණක් නැතුණාට මම මේ මෙව්ව හරි හම්බ කරේ බොහොම දුක් මහන්සි වෙලා. වද විඳලා. දැන් මේ එකේ කාලා විල මේ මෙතන මේ මගේ ව්‍යාපාර කඩකප්පල් කරන්න හැදුවා. ඔක්කේ. තොපලන්න කරලා. මට මේ බලාගත්තේ ඇයි? උන්ගේ නෑනේ කිසිම මේ වගේ නෑ හැමකීම. නැටිල්ල තමයි ඔක්කොම. නැටිල්ල. හරි දැන් උඹ කී හිටපු කියපන්කෝ. නෑ තමයි සර් මොකද්ද මගෙන් කියන්න ඕන කියන්නකෝ. මේකයි මුදලාලි මහත්තයා. මේ වැඩේට අපිට ගමේ සුබ සාධක සමිතියේ සහයෝගය ඕන වෙනවා. මේ වැඩේ ගැන කතා කරන්න ඉඳට ඇමතුමාගේ ලේකම් කෙනෙකුයි මණ්ඩලයේ නිලධාරී කීප දෙනෙකුත් එනවා. අපි කට්ටිය රැස් කරලා මේ ගැන සාකච්ඡා කරමු. මුදලාලි මහත්තයා ඉතින් භාණ්ඩාගාරක හිටිය අනිවාර්යයෙන්ම මේ වැඩේට එන්න බෑ. එහෙනම් මුදලාලි මහත්තයා ගිහලා මේ අනිත් කට්ටියන්ට පොඩ්ඩක් කියන්න ඕනේ. එතකොට මේ දැන් අපේ ඔය පාර මූට මොන යකා වෙමුණා. ඉන්නම් කොඹලට වතුර නගන්න. එපා එතකොට මෙව්ව කාටද විකුණ ගන්න? මෙව මම බොන්නද? සංසලා පොඩ ඉන්නකෝ. ඇයි මොකද පිමින්නේ? නායකද? මොකද අනේ හදිස්සිය. පොඩ ඉන්නකෝ. අනේ යන්න. ඇයි දැන් මේ තරහ ගිහිල්ලා? තරහ යන්නේ නැද්ද? ඔයා තාත්ති ඉස්සරහම ආව නෝන්ජල් කරලා දැන් මෙතනනු සුදන වෙන්න. අයියෝ. වාත් හරියට පොඩි ළමෙක් වගේනේ. මගේ ක්ලාස් එකේ පොඩි උන් හොඳයි වාට ඇඩිය. ඒකට කමක් නෑ. මං එහෙම තමයි. මට තරහ ගියාම පොඩි ළමයිට වඩා හපක්. හරි. දැන් පොඩ hina වෙන්නකෝ. මගේ hinaවෙන් වැඩක් නෑ. ඔයා එදා කිව්වේ කොළඹ ගිහිලා දවස් දෙකෙන් එනවා කියලා. ඇයි දවස් 3ක්ම ගත්තේ? ඇයි එහෙ කෙල්ලෙක්වත් ඉන්නවද? ඒක තමයි බුම්බගෙන හිටියේ. නෑ අනේ. අර වතුර ගන්න වැඩේ ගැන කතා කරගන්න ඇමතුමාව හම්බෙන්න ගියානේ. ඒක දවසක් ඉන්න උනේ. මේ ඔය සමාජ සේවා වැඩ බැන්දයි පස්සේ නම් බෑ. ඊට පස්සේ ඔක්කොම සේවා මට විතරයි. අම්මෝ දැම්මම නීති දානවනේ. මේ ඒක නෙමෙයි. කොළඹ ගිහිල්ලා මට මොනවද ගෙනාවේ? මොකොත් ගෙනාවේ නෑ. අපේ ජල සම්පාදන ඇමතිතුමාගේ ලේකම්තුමා. එතකොට ලේකම්තුමා මේ ඉන්නේ අපේ එකමුතු සුබ සාධක සමිතියේ නිලධාරී පිරිස. ඇත්තරම ලේකම්තුමා මේ අපේ ඉල්ලීමට ඔබතුමා මෙච්චර දුරක් ගෙවාගෙන ආපු එක අපිට ලොකු සතුටක්. ඉතින් මේ ගමේ සියලුම දෙනා වෙනුවෙන් ඔබතුමාලා සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. එහෙම කියන්න එපා විහංග මහත්තයා. මේක අපේ වගකීමක්නේ. එහෙනම් ලේකම්තුමා අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ මේ වැඩපිළිවෙල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපිට ලේකම්තුමා මේගොල්ලන්ගේ ඇප්ලිකේෂන් ටික කණ්ඩායම් නායකයෝ හරහා ලැබෙන්න සලස්සන්න. අපි ඊට පස්සේ මේගොල්ලෝ කාණු කපලා දුන්නාන් පස්සේ අපේ වැඩ ටික එතනින් එහාට අපි කරගෙන යන්න. ඒකේ ගැටලුවක් නැහැ. කාණු කැපීම කිව්වහම මට මතක් වුණේ මේකට ස්කෑවේටරයක් යොදා ගන්නවා නම් හොඳයි. ඒකටස අපේ මාටි මොකදලගේ තියෙන ස්කෑවේටරය. ඒක ගමු අපි. අබාපතිතුමා මගේ මැෂින් ගන්න බෑ මගේ මැෂින් වැඩවලට දාලා තියෙන්නේ. දැන් මාළකට කතා කරුවා නේද මේ කොල්ල ධම්මල කාණු කපමු අනම්මන්න දැන් හරියට කාණු කැපුවා කියන කතා කරේ. එහෙම මංග වැඩවලට දාලා තියෙන්නේ. හරි. මාටි මොකදලගේ ස්කෑවේටර එක තියාගන්නකො. අපේ සමිතියේ සල්ලි තියෙනවනේ. අපි සමිතියේ සල්ලි යොදලා අපි කුලියට එකක් ගමු ස්කෑවේටරේ. මේ සභාපතිතුමා ඔය සුබ සාධකයේ සල්ලි උවට නැති නාස්ති කරනවට මම කැමති නෑ. ඔය සුබ සාධකයේට මිනිස්සු සල්ලි දෙන්නේ ඔය එක එක කිව්වට ඔය නැති නාස්ති කරන්න නෙමෙයි. අනිත් එක දැන් වතුර ඕනම එකෙක් ඉන්නවා නම් උන්ට සල්ලි දීලා වතුර ගන්න කියන්නේ. ඉවරනේ කතාව. නැත්ද බං? මාටි මොදලාලි මේ ඔයා මේ සමිතියේ භාණ්ඩාගාරික වුණාට ඔයාට ඕන හැටියට සල්ලි පරිහරණය කරන්න බෑ. ඒකට තමයි මේ නිලධාරි මණ්ඩලයක් ඉන්නේ. නේද? ඒ වුණාට එහෙම සුබ සාධකයේ සල්ලි එහෙම කොහොමද ගන්නෙ? එහෙම මිනිස්සු හරි මේක දැන් පොඩ්ඩක් නවත්තමුද අපි? පොඩ්ඩක් මේක අපි සාකච්ඡා කරලා විසඳගමු. අපේ ප්‍රශ්න අපි කතා කරලා විසඳගමු. මේ ලේකම්තුමා අහලා මේ මහත්තුරු ඇවිල්ලා ඉන්නකොට මේක රණ්ඩු කරගන්න එක වැරදිනේ. හරි අපි අපේ ප්‍රශ්න විසඳගමු. මම එකයි. හරි ඉතින් උඹලා කියවහම මේකට එකද නැත්ද සුබ සාධකයේ සල්ලි ගන්නකොට එකද නැත්ද?
සභාපතිතුමා මේ මහත්තුරුත් එක්කලා කරන වැඩේ හොඳ වැඩක් වෙන්න පුළුවන්. හැබැයි සුබ සාධකේ සල්ලි ගන්නවට අපි කැමති නැහැ. හරි ඒකම තමයි මා කියන්නේ. ඌ කියන්නේත් ඒකමයි. අපි කවුරු සුබ සාධකේ සල්ලි නාස්ති කරනවට කැමති නැහැ. ඔටින්ම කැමති නැහැ එච්චරයි කතා. දැන් හරිනේ හරිනේ අපි මේ මහත් සාධාරණ අපරාධනේ අප්පා මේ සුබ සාධකේ තියෙන සල්ලි මේ වතුර මේ මිනිස්සුන්ට මහත්ය මම පෙරාපු වතුර පිරිසුදු වතුර මුණ්ඩ ඒකේ අගයක් නැහැ. ಗುಣ මොකද? ගමයට මුදලාලි මහත්තයා අහම ඉන්නකෝ. මහත්තයා මේ අපිට කතාවක් නැහැ. මුදලාලි අපි යන්න බල මඩ වතුර වීපල්ලා. යම මහත්තයා මේ අනේ ඒකම්තුමා ඉතින් මහත්තයා සමා වෙන්න ඔබතුමාලා අපහසුතාවයකට ලක් වුණා නම් නැහැ ඒක මහත්තයා. ඕවගේ දේවල් සාමාන්‍යයෙන් වගේ හොඳ වැඩක් කරද්දී හැමතැනම වෙනවා. ඕගොල්ලෝ එකමුතු මේ වැඩේ කරගන්නකො. මොකද අපි ඕගොල්ලන්ට අනිවාර්යෙන් සහයෝගය දෙනවා නේද ලේකම්තුමා? ඔව් ලේකම්තුමා අපි මේ වැඩේ අනිවාර්යෙන්ම කරනවා. ඔය මිනිස්සයා හොම්මමයි. මිනිහා දන්නවා මේ ගමට වතුර දුන්නොත් මිනිහාගේ වතුර බිස්නස් එකට පහර වදිනවා කියලා. ඒක තමයි මිනිහා මේ කඩාකප්පල් කරන්න හදන්නේ. ඒක තමයි ලේකම්තුමා අපි මේ වැඩේ අනිවාර්යෙන්ම කරනවා. අපිට කවුරු නැතත් මේ ගමේ කොල්ලෝ ටික ඉන්නවා. හරි හරි අපි මේක කරගෙන යමුකෝ. වරේ මගම්ම වේලා මටම දෙනවා ෂොට් එක උඹේ. අපිට අනේ ඇඟිලි ගහගන්න මට කතා කරන්න දෙයක් තියෙනවා වරේ. ආල්ලා කන්නි. ඔපිය පිරිමි විදියට ඉතාල වැඩ කරද්දී හරියට කරහල්ලා බලන්න තාව ඉවරයි සේරම ඉවරයි. අරුන් අර වතුර වැඩේ හරියට කරගත්තොත් එහෙම මගේ බිස්නස් එකක් එහෙම් පිටින්ම ඉවරයි. ෂෙක්. මොකද යකෝ තොපිනද බස්සෝ දෙන්නා වගේ මගේ මූණ දිහා බලන් ඉන්න. ඈ කතා කරමු මොනවද? මුදලාලි කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ. මං ගාව දෙනවා මේකට টොප් ප්ලෑන් එකක්. අපි මේක බලා ගන්න. මුදලාලි බය නැතුව ඉන්නකෝ. අනේ බලාගෙන. තොපි වෙන් කියලා බලාගෙන. යකෝ තොපේ ගෑනුයි ළමයිනුයි බලාගන්නේ මමනේ බල. නාන්න මුදලාලිට අපිව විශ්වාස නෑනේ. මං ගාව টොප් ප්ලෑන් එකක් තියෙනවා. මුදලාලි මේකට අත දාන්න නැතුව ඉන්නකෝ. මන් දෙන්නම් ජල සම්පාදනයේ කට්ටිය මේ පැත්තට නොවෙන්න. මොකද යකෝ තොමට මූමු ගන්නේ? මුදලාලි කිසි දෙයකට බය වෙන්න එපා. අපේ සිරා දෙයි නියමයට වැඩේ. ඒ කියන්නේ උඹලා කොහොමද මේ වැඩේ වළක්වලා දෙනවද උඹලා? ඒකනේ මුදලාලි මම මෙච්චර වෙලා කිව්වේ. මුදලාලි මේකට අත දාන්න ඕනේ නෑ. මේක අපි බලා ගන්න. මුදලාලි කලබල නොවේ ඉන්නකෝ. මන් දෙන්නම් මේකට දොඹෙන් යන්න ගේන. දොඹෙන්. මුදලාලි කලබල නොවේ ඉන්න. හරි. එහෙනම් උඹලා මේක හරියටම කරන්න ඕනේ. හරිද? උඹලා මේක දොඹෙන් යන්න නොකොලොත් මන් දෙන්න තොපිට හොම්බෙන් යන්න. තේරුණාද? කලබල නොවේ ඉන්නකෝ මුදලාලි. අපි බලා ගන්නම් කිව්වනේ. මේක බලා ගන්න. මුදලාලි ඉන්නකෝ. කලබල නොවේ. හොඳයි. බලමුකෝ කරයිද කියලා. කොහොමද උඹලා මේක වළක්වන්නයි ඕනේ. උඹලා වැළක්වුවොත් උඹලා හොඳේ වුණා. කටෝ උලන්නේ. ටංග විරුයකගේ. මොකද කරන්නේ? මට හුඩු. කොහෙද මන් දුවන්නේ? නැත්තකින් ඉපාටුව. අර එදා මේ සමිතිය කචල් එකේ මොනුස්සා නේද? ඔව් නේද සර්? මාතුරුන්ට වම්බේ බොහොම කරුණාවෙන් කියන්නේ. මාතුරු අපේ ගමේ උන්ට වතුර දෙන්න කියලා ඔච්චර දුක් විඳින්න ඕනේ නෑ. මොකද අපේ ගමේ උන්ට වැව් පිරෙන්න ඕන තරම් වතුර තියෙනවා. වැව් පිරෙන්න වතුර තියෙන බව අපි දන්නවා. ඒ වතුර බොන්න සුදුසු නෑනේ. මාතුරු ඒ ගැන කලබල වෙන්න ඕනේ නෑ.
අපේ ගමේ උන්ට බොන්න වතුර ඕනනම් අපේ මාටින් මුදලාලි ගාව ටොප් බඩු දෙනවා. මේ මාතුරු අපේ ගමේ උන්ට වතුර දෙන්න ඔච්චර දුක් විඳින්න ඕනේ නැහැ. ඒක නිසා මාතුරු ආපු අතක් බලාගෙන ගියොත් හොඳයි. යන්න කලින් මේකත් ආගෙන යන්න. මාතුරු කැමති නම් අපේ ගමේ ඕන තරම් වැව් තියෙනවා. වැවක බෑලා කාලා නාලා මාතුරුන්ට යන්න පුළුවන් සතුරු වෙලා. එහෙනම් මාතුරු යන්නකෝ. යන්න. හරිද? හරි වැඩේ හරි. නෑ දොබෙන්. මං රාජ. තොඩක්කේ දවල් කෑම ටික හරි. ඊළඟට මොකක්ද දෙන්න තියෙන්නේ දැන්? එතකොට පන්සලේ කවුදින් මල්ලිද? පන්සලේ දැන් විගස රාපු ගම පන්සලේ කට්ටිය යවුවා ඒක ඒ වැඩේ ඉතින් ඉවර කරත හැකි. විහගසරුත් එන්නේ. කට්ටිය උදෙන්ම ඇවිල්ලා වගේනේ. හොඳයි හොඳා වෙන්න ඕනේ. මේ රුවන් මල්ලි. ස්කෑවටස් දෙකක් ඇවිල්ලා තියෙන්නේ. ඒ ටික අර පැත්තෙන් කපාගෙන එනවා. මම දවල් වල එකක් මේ පැත්තට එවන්නම්. ඔය ප්‍රධාන පාරේ ඕන ටික හරියට බල්ලා කපා ගන්න ඕනේ. හරි. එහෙනම් ඔයගොල්ලෝ වැඩේ කරගෙන යන්න. සර් බය වෙන්න එපා. හවස්සෙද්දී අපි ඔක්කොම එලගිරි වගේ කරලා තියන්න. ඔව් අනිවාර්යයෙන්ම අද මේ වැඩ ටික ඉවර කරගන්න. මොකද හෙට උදෙන්ම ජල සම්පාදන මණ්ඩලයෙන් ගෙනා වැඩේ පටන් ගන්න. එහෙනම් මං ගිහිල්ලා එන්න රුවන් මල්ලි. හරි. වැදගත්ම දේ අමතකුණානේ. අද හවසට අර ජල සම්පාදන මණ්ඩලයෙන් බට ටික ගේනවා. ඔයා ඒ ටික බාර ගන්න. ඔයාගේ බාරේ තියාගන්න ඕනේ. හරි සර් හරි. සර් ඉන්න තේකක් බීලා. බෑයක්කේ වෙලා යනවා. අනිත් යන් ටික බලන්නත් එපා. ඔයාලා මේ ටික කරගෙන යන්නකෝ. මං ගිහිල්ලා එන්න. කොහොමද ඉන්න අපි කනවා? යකෝ දේ ඉඳලා කන බණේමනේ. මම මේ අහන්නම හිටියේ. උඹ ඔය කනේ කොහෙටද බයි යන්නේ? ගනින්. ඊහිරුවක් කරේ. යකෝ හදිස්සියකට එන්න ගිහම තොපි එන වෙලාවද බලවන්නේ? හරි මුදලාලි. එන් කෑ ගන්න ඕනේ නෑනේ. අපි ආවනේ. එන් කියන්නකෝ මොකක්ද අවුල? අවුල? දැන් තොපි එදා කිව්ව නේද ජල සම්පාදනයෙන් වතුර දෙන වෙලේ නවත්තන්න කියලා. කොහොමද අපි නැවැත්තුවද? ඔව් මුදලාලි. අපි දුන්නා ජල සම්පාදනයේ කට්ටියට ආයි මේ පැත්තේ නොවෙන්න. නැද්දා මාතුවා? ඔව් මුදල් සිරා දුන්නා. ඈ બોલે යකෝ. දැන් තොපි කිව්වේ එදා මොකද්ද? දොම්බෙන් යන්න දෙනවා කිව්වේ. දොම්බෙන්. ඔය ගියේ දොම්බෙන්. දැන් මොකක්ද මුදලාලි වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ තොපි මේ ගමේ නෙමෙයිද બોලා ඉන්නේ? අන්න හරි අරුන් වැඩ පටන් අරගෙන. හෙට වෙනකොට ජල සම්පාදනයෙන් ඇවිල්ලා බට එලලා වතුරක් දෙයි. එතකොට අර මගේ ආරෝ ෆිල්ටරේ යකඩ වලට හරි විකුණන්න තනක් හොයාගනි. අප්පඩ සිරි මුදලාලි. ඒ කියන්නේ වැඩ පටන් අරගෙනද? මාතුවා මොකද කරන්නේ? අපි ගේවත් දෙමු නේ. ගේව මේ තොපි දීපු ගේම හොද්දටම. දැන් තොපි මම කියන දේ අපියව. කියන්නකො මුදලාලි. යන්න බලව උඩට වරෙන්න දෙන්නම. දැන් අපිට මේ වැඩි හලක් වන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ. හරිද? දැන් ජල සම්පාදනයේ වුන් ඇවිල්ලා ගමේ වුන්ට බට ටික බාර දීලා යනවනේ. හෙට උදේනේ වුන් ඇවිල්ලා මේ බට ටික එලලා වතුර දෙන්නේ. හෙට උදේ වුන් එනකොට බට ටික නැති වුණොත් උන් මෙහෙට ඇවිල්ලා ඇට කන්නද? දැන් අපි මොකද කරන්න ඕනේ මුදලාලි? තින් ගොම් හරකුනේ තොපිනේ නම් ওই වැඩේ කරන්න ඕනේ. අපි නැත්තම් මේ තොපි නිලා ඔය පටට උස්සලා ගබන්නේ ගේ පිටිපස්සේ හංගපන්. හරිද? එතකොට හෙට ඔය වැඩේ කෙරෙන්නේ නැහැ නේ බං. ඉතුරු ටික මම බලන්න. මුදලාලිගේ මොලේ තමයි මොලේ ඈ.
ඒකනේ මම මුදලාලි වෙලා තොපි ගෝලිය උනේ. මොකද දැන් තොපි නාවි? මාතුවා අපි යමා. යා. පල. සභාපතිතුමා එහෙනම් අපි යමුද? එතකොට මෙතන වැඩේ. මෙතන තියෙන්නේ හවස ඕපනින් එකනේ. ඒක සුමනක් කළා බලාගනි. අපි යමු දැන් අර පැත්තට. මණ්ඩලේ හැමෝම ඇවිල්ලා ඉන්නේ. මේ මටි මුදලාලි එප්ට එක එන්න. යම්. මාර වැඩේ සෙලා තියන්නේ. අයියා ඉරුවන් මේ කලබලෙන්. හතියර්ලගෙන. මොකද්ද ප්‍රශ්නේ? ඊයේ රෑ අපේ මිදුලට බාලා ගිය බඩ ටික අද උදේ බලද්දි එකක්වත් නැහැ සර්. මොකද කරන්නේ සර්? හරිනේ. මං කිව්වා කට කැඩෙනකන් කිව්වා. මේ අපේ ඉහනිකට පැහුනේ නිකන් නෙමෙයි. මං කිව්වා මේ ගම් වල ඔය මගුල් හරියන්නේ නැහැ කියලා. දැන් ඉතින් වතුර ගන්න ගිහිල්ලා ඔය කොරේ. දැන් ඉතින් läගපන්කෝ හිරේ. මුදලාලි මහත්තයා කලබල නැතුව ඉන්නකෝ. රුවන් බය වෙන්න එපා. බට ටික පරිස්සමට තියෙනවා. හම්බෝ. බඩ ටික තියනවාද? මම බය වෙච්ච තරම. කියනවා. සිරා. කොහෙද ඉන්නේ? එනකමන්ද? හරි. ඉක්මනට එන්නකෝ. මේකනේ මුදලාලි මහත්තයා වෙලා තියෙන්නේ. කවුරු හරි කඩකප්පල්කාරයෙක් ඊයේ රෑ අර බාබු වට ටික උස්සලා. වෙලාවට අපේ අර මාතුණුයි සිරා අයියයි පොඩි එකක් ගන්න ගබන්ගේ ගේ පිටිපස්සට යද්දි මේ ටික දැකලා. ඉතින් පරිස්සමට අරන් තියලා. අර කියනකොට වෙන්නේ. සිරා එනම් බට ටික බෑවනේ නේද? තනින් බෑ. එන අපි යමු නේද? යා. ඇමතුතුමයි. අයබන් ඇමතුමා. අපි ඉතින් බොහොම මහන්සි වුණා මේ වැඩවලට. එන්න. ලියංග සර් කුටන් ඇද්ද වෙන කවුරුවත්? පෙරහැර යන්න මුදලාලියනේ. ඕවා ගණන් ගන්න පාරුවන් මල්ලි. අදුව මේ මුට්ටි අල්ලන්න මෙතන ගන්න. ඇමතුතුමා විවෘත කරන්න එන්න. විවෘත කරන්න. හරි අපිට මේ වෙලාව හැම කෙනෙක්ටම වැදගත් වෙලාවක්. මොකද බොහෝ දෙනෙකුට පීඩාවක් වුණු වකුගඩු ගැටලුවට හේතු වුණේ ජලය. අද හැම කෙනෙක්ටම පිරිසිදු පානීය ජලය ලැබෙනවා. මහඟු පින්කමක් විදිහට තථාගතයන් වහන්සේ පවා මෙවැනි පින්කම් දක්වලා තිබෙනවා. අමාත්‍යාංශයත් ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන් ඒ වගේම ඒ කාර්ය මණ්ඩලයත් සිදු කරන්නේ රැකියාවක්ම නෙමෙයි. ඒ මහා පින්කමක් බව මේ වෙලාවේ සඳහන් කරන්නට ඕන. ජලය යනු මිනිසාගේ ප්‍රධාන අවශ්‍යතාවයක්. ඒ අවශ්‍යතාවයේ සපුරන්නට මේ වෙලාවේ කැපවුණු සම්බන්ධ වුණු සෑම සියලු දෙනාටම මෙලොව පරලොව දෙලොව වැඩ පිණිස මහඟු පාරමිතාවක් බවටම මේ උතුම් පින්කමපත් වේවා කියන ප්‍රාර්ථනාව හැම කෙනෙක්ම ඇති කරගන්න. හැම කෙනෙක්ටම උතුම් නිවන් සුව පිණිස පවතිවා.